ආයුබෝවන් තෙරුවන් සරණයි හැමෝටම. මේක අද උදේ මගේ හිතට ආව අදහසක්. කොයිතරම් දුරට හරිද වැරදිද කියන්න මම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ අදහස ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා. ඉතින් අද උදේම අපේ ගෙවල් ඉස්සරහා තියෙන ලයිට් කණුවක වීදි ලාම්පුවක් දැක්කට පස්සේ තමයි මට මේ අදහස් ටික ආවේ. මේ වීදි ලාම්පුව කිසිම සම්බන්ධයක් නැතත් කිසිම පැකිලීමක් ආඩම්බරකමක් නැතිව ඉතා නිහතමානීව සියලු දෙනාටම ආලෝකය ලබා දෙනවා. ඒ වගේම තමයි අපේ හාමුදුරුවොත් ඕනම කෙනෙකුට ජීවිතය දිනන්නට ආලෝකමත් කරගන්නට ආලෝකය ලබා දෙනවා. ඉතින් ඒ වගේම අවුව, වැස්ස, සීතල, සුළඟ මේ වගේ ස්වාභාවික බලපෑම් හැමදේම දරාගෙන මේ වීදි ලාම්පුව හැමදාම ඒ ආලෝකය අඩුවක් නැතුව එක විදිහටම බෙදා දෙනවා. ඉතින් හිතලා බලන්නකෝ මැස්සෝ, කුරුමිනියෝ, පළඟැටියෝ වගේ තමන්ගේ තරම දන්නේ නැතුව කරන්න බැරි දේවල් කරන්න හදන සත්තු මේ වීදි ලාම්පුව වලට නිරන්තරයෙන්ම කරදර කරන්න නිමන්න හදනවා. හැබැයි මේ සත්තුන් විනාශ වෙලා යනවා. හරියට අපේ හාමුදුරුවන්ට කතා හදන මඩ ගහන නිරාලට වෙනවා වගේ. ඉතින් මේ වීදි ලාම්පුවේ එයාගේ ආලෝකයෙන් ප්‍රයෝජන ගන්න කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් කවමදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අපේ හාමුදුරුවෝ කොයිතරම් උදව් උපකාර අතහිත දීම් කරත් කිසිම කෙනෙකුගෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට තව කෙනෙකුට කියන්න පුළුවන් මේ වීදි ලාම්පු හයි කරන්න ඕන, උපකරණ ඕන, විදුලි ඕන වගේ කතා. ඔව්, ඒ හැමදේම ඕන තමයි. ඒ වගේම අපේ හාමුදුරුවන්ට ශක්තියක් වෙන්නට, හයියක් වෙන්නට මහජන පවුරක් ඉන්නවා උන්වහන්සේ වටා. අවසාන වශයෙන් උන්වහන්සේගේ ආලෝකයේ පහස විඳින්න හීන දකින තාරුණ්‍ය ජයග්‍රහණයට පාර කියන සමාජ මාධ්‍ය මහ සමුළුව මේ මාස 26 වෙනි දින සවස් 2ට පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේදී ඔයාලත් එන්න. ඉතින් මේ ගැන ඔයාලා මොකද හිතන්නේ? තව ඔයාලගේ අදහස් තියෙනවද? අදහස් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. channel එකත් subscribe කරගෙන යන්න. හොව් තව පොඩ්ඩෙන් අමතක වෙනවා. මේ වීදි ලාම්පුවයි අපේ හාමුදුරුවෝ අතර එකම එක අසමානතාවක් තියෙනවා. මොකද්ද දන්නවද? උදේ හවස වීදි ලාම්පු on off කරන්න පුළුවන් වුණාට අපේ හාමුදුරුවන්ගේ ගමන නවත්වන්න නම් මේ නිරාලට වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් like, comment, subscribe කළ නොකළ හැමෝටම තෙරුවන් සරණයි.